අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ භූගෝල විද්‍යාව භෞතික කොටසට අදාළව 13 ශ්‍රේණියේ පාඩම් එකකක් වෙන බියෝම කියන මාතෘකාවට අදාළව යම් සාමාන්‍ය විස්තර කිරීමක් කරන්න. එතකොට බියෝමයක් කියලා කියන්නේ යම් දේශුන වර්ගයකට අනුවර්තනය වූ නිශ්චිත ශාක හා සත්වපජාවක් සහිත පරිසරයකට අපිට බියෝමයක් කියලා කියන්න පුළුවන්. බියෝම කියන එක ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් අතර තියෙන ස්ථාන බැලුවොත් එහෙම පළමුවෙන්ම ඒකයික ජීවියා, දෙවෙනියට ගහණය, තුන්වෙනියට ප්‍රජාව, ඊළඟට පරිසර පද්ධති වලට පස්සේ බියෝම සහ අවසාන එක විදියට ජෛව ගෝලය හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව බැලුවට පස්සේ පරිසර පද්ධති සහ ජෛව ගෝලයේ අතර තියෙන ඒකකය තමයි බියෝමයක් කියලා හඳුනගන්නේ. මම කලින් කිව්වා වගේ ලෝකයේ සුවිශේෂී ලක්ෂණ තියෙන බියෝමයක් විදිහට තුන්ඩ්‍රා බියෝමය ගත්තට පස්සේ මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි තුන්ඩ්‍රා බියෝමය ලෝකයේ තියෙන බියෝම අතරින් සීතල දේශගුණයක් පවතින බියෝමයක් වෙන එක. එතකොට මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ආර්ක්ටික් තුන්ඩ්‍රා සහ ඇල්පයින් තුන්ඩ්‍රා කියලා. ආර්ක්ටික් තුන්ඩ්‍රා කියලා කියන්නේ පෘථිවියේ උත්තරාර්ධ ගෝලයේ ඉහළ ප්‍රදේශවල නැත්නම් තැනිතලා ප්‍රදේශවල ව්‍යාප්තලා තියෙන තුන්ඩ්‍රා වලට ඊට අමතරව ඇල්පයින් තුන්ඩ්‍රා කියලා කියන්නේ ලෝකයේ උෂ්ණ කඳුකර ප්‍රදේශ ආසිතව හඳුනා ගන්න පුළුවන් තුන්ඩ්‍රා කොටසට. එතකොට ප්‍රධාන කොටස් දෙකයි. ආර්ක්ටික් තුන්ඩ්‍රා සහ ඇල්පයින් තුන්ඩ්‍රා. මෙම බියෝම වල ව්‍යාප්තිය හඳුනා ගන්නකොට නැත්නම් ගෝලීය වශයෙන් පැතිරලා තියෙන කොහොමද කියලා හඳුනාගද්දී උතුරු ඇමරිකාවේ, යුරෝපයේ, ආසියාවේ හා ග්‍රීන්ලන්තයේ උත්තර ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල තමයි ආර්ක්ටික් තුන්ඩ්‍රා බියෝමේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් කතා කරපු අනිත් කොටස තියෙනවා ඇල්පයින් තුන්ඩ්‍රා. මේවා ව්‍යාප්ත වෙලා තියෙන්නේ එවරස්ට්, ඇල්ප්ස් වැනි උසින් වැඩි කඳු ශිඛර ආශ්‍රිතව. මේ බියෝමය ආශ්‍රිතව දේශගුණික ලක්ෂණ හඳුනාගත්තොත් එහෙම ආර්ක්ටික් තුන්ඩ්‍රා වලට අදාළව ගත්තොත් ඉතා කටුක සීත දේශගුණයක් මෙම ප්‍රදේශය දැක් ගන්න පුළුවන්. ඒක තමයි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සීතල කාලය කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් කටුක අත්දැකීමක් ගෙන දෙන කාලයක්. ඒ වගේම සීත සිතුව දිගු කාලයක් පවතිනවා. ඒක තමයි සුවිශේෂී ලක්ෂණය. ඉතා කටුක සීත සිතුවක් තියෙනවා දිගු කාලයක්. සීත සිතුවේදී ඇතැම් විට මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස්ක ඍණ 30 ගණන් 34ක් 33ක් වගේ ආසන්න ප්‍රමාණයකට උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. සීතතුවෙන් එහාට ගිහිලා මේ ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි නැත්නම් ඒ කියන්නේ උණුසුම් කාලයක් විදිහට අපි ගත්තොත් එහෙම උණුසුම් කාලයේ උපරිම උෂ්ණත්වය වැඩි වෙන්නේ ආසන්න වශයෙන් සෙල්සියස්ක 10ක් විතර. එතකොට සුවිශේෂී ලක්ෂණයක් විදිහට හඳුනාගත්තට පස්සේ මේ පෘථුවියේ සූර්යාට يعني පෘථුවිය ආනතියක් සහිතව පිහිටීම එක්ක සූර්යා වසර පුරාම පෘථුවිය දෙසට පිහිටීම අනුව එක කාලයක් එනවා මෙව තුන්ඩ්‍රා වලට හිරු නොමැතිව හිරු කිසිම අවස්ථාවක දකින්න නොමැතිව කියලා කියන්නේ සූර්යා අපට දකින්න පුළුවන් සිතිජයට මදක් ඉහළින් පෙනෙනවා. හැබැයි මෙම දේශගුණේ කළුවරේ නැත්නම් අඳුරේ තියෙන මාස 6ක් මේ තුන්ඩ්‍රා බියෝමයට අත් වෙනවා. ඒ මාස 6 ඊටාම කටුකයි. හිමාංකයට පහළින් උෂ්ණත්වය තියෙන මාස 6ක් විතර තියෙනවා. එතකොට ඒ කාලය තුල ජීවී ප්‍රජාවකට ගත්තට පස්සේ සතුන් හෝ ශාකවලට ක්‍රියාකාරීත්වයක් ගොඩනගා ගන්න ඉඩක් තියන්නේ නෑ මේ සීත සිතුව. හිම කුණාටු සහිතව ශුෂ්කකාමීව يعني කටුක සීතලක් තමයි මේ ප්‍රදේශයේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට වර්ෂාපතනය ගත්තොත් එහෙම මිලිමීටර් 150 250 වගේ අඩු අගයක් ගන්නවා. ඒ ලැබෙන වර්ෂාපතනය ජල බිඳු විදිහට නෙමෙයි ලැබෙන්නේ හිම විදිහට. ඒ කියන්නේ හිම කුණාටු තුහීන හිම පතුරු හිම කැබිලි ඔය විදිහට තමයි මේ ප්‍රදේශයට වර්ෂාපතන ලැබෙන්නේ. ආලෝකය නොමැති මාස 6ක් කාලයක් තුල පැවතීම හේතුවෙන් කෙසේ වෙතත් ඒ ආලෝකය නොමැති කාලවලදී මේ ශාක වැස්මක් ගොඩනගෙන්න ඉඩ කඩක් නැහැ. අපි දන්නවා ආලෝකය නොමැතිව ශාක වැස්මක් ගොඩනගෙන විදිහක් නැහැ. සීත කාල තුලදී ඇතැම් විට
හිම කුණාටු වේගවත් හිම කුණාටු සක්‍රිය වෙනවා. ඒ කියන්නේ හිම කුණාටු පැයට කිලෝමීටර් 200ක විතර වේගයකින් හිම කුණාටු සිද්ධ වෙනවා. එතකොට ඒ හිම කුණාටු ගත්තත් ඒක ගොඩක් ජීවීන්ට ජීවත් වෙන්න වටපිටාවක් ගොඩනගන්නේ නැහැ. අතිශය ශුෂ්ක නැත්නම් කටුක අත්දැකීමක් තමයි ගෙනත් දෙන්නේ මේකේ ඉන්න ජීවි ප්‍රජාවට. හිම කුණාටු සමග ජීවත් වීමේ හැකියාව නොමැති නිසා. එතකොට ඒක තුල ඒ ප්‍රදේශයේ ගොඩක් විට මේ කාලවලදී ඇතැම් ජීවීන් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා. නැත්නම් මේකට අනුවර්තන වුණු ජීවීන් විවිධ ප්‍රමාණයක් ඉන්නේ. ගොඩක් ජීවි කොටස් වෙනත් ප්‍රදේශ සංක්‍රමණය වීම වගේ දේවල් වෙන්නත්. ඊට අමතරව උස් කඳුකර ප්‍රදේශවල අපි හඳුනාගත්ත ඇල්පයින් තුන්රාවල ගත්තොත් එහෙම භූගෝල විද්‍යාවට අනුව උච්චත්වය ඉහළ යාමේදී උෂ්ණත්වය අඩුවීමේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරනවා. අපි එහෙමකට කියනවා පතන ශීඝ්‍රතාවය. උච්චත්වය නැතහොත් උස අණුව උෂ්ණත්වය අඩුවීම. ඒ න්‍යායට නැත්නම් ඒ තියරියට අනුව උසත් එක්ක උෂ්ණත්වය අඩුවීමේදී ලෝකයේ ඉහළ උෂ්ණත්වයක් දරන අපි අර කලින් කිව්වා වගේ ඇල්ප්ස් වගේ උසින් වැඩි කඳු ශිඛරවල උෂ්ණත්වය අඩුවීම මත ඉහළ ප්‍රදේශ හිමින් වැසී යනවා. එතකොට ඒ ප්‍රදේශ තමයි මෙන්න මේ අපි කතා කරන බියෝමයට අයත් වෙන්නේ. උසින් වැඩි කඳු මුදුන් වල ඉහළ ප්‍රදේශ. මේ වගේ අඩු උෂ්ණත්වයක් පෙන්වන්නේ වියලි කාලවලදී නැත්තම් කියන්නේ වියලීම දේශගුණයක් වාර්තා වෙන කාලයේදී වුණත් සෙල්සියස් අංශක උපරිම ඉහළ උෂ්ණත්වයක් වාර්තා වෙන සෙල්සියස් අංශක 10ක් විතර. ප්‍රදේශයේ මේව දේශගුණ අදාළව වෘක්ෂලතා ගැන කතා කරද්දී මේ ප්‍රදේශයට මාස 6ක් වගේ කාලයක් තියෙනවා අඳුරු කාලයක්. ඒ කාලේ ගොඩනැගෙන්නේ නැහැ සාර්ථක වනවැස්මක් නැත්නම් ශාක ප්‍රජාවක්. එහෙම වුණත් කෙටි ගිම්හානේ කෙටි මාස 3-4ක් වුණු සූර්යා යම්තාක් හෝ ලැබෙන යම්තාක් හෝ උණුසුමක් ලැබෙන කාලයේදී ඊටමත් වේගෙන් වැඩෙන්න අනුවර්තනය වුණු ශාක ප්‍රජාවක් නැත්නම් ප්‍රධාන ශාකයේ වෙන්නේ තෘණ විශේෂ මේ ප්‍රදේශයේ හටගන්නවා. හිම උණුසුම චුට්ටක් වැඩි වෙද්දී හිම දිය වෙලා ගිය ඇතැම් ප්‍රදේශවල අලංකාරවත් මනරම් තෘණ විශේෂ හට ගන්නවා. ඒ කියන්නේ කඳක් සහිතව ශාක දැක් ගන්න හම්බෙන්නේ නැහැ. තෘණ වගේ කෙටි කාලයකදී හැදිලා කෙටි කාලයකදී නැති වෙලා යන නැත්නම් හිමින් වැසිලා යන ශාක තමයි මේ ප්‍රදේශයේ දැක ගන්න හම්බ වෙන්නේ. කඳක් නොමැති කියන අදහසට මෙන්න මෙහෙමත් කියනවා. කාෂ්ටික කියන වචනේ භාවිතා කරනවා කඳක් සහිත කියන. ඒතර කාෂ්ටික නොවන ශාක තමයි මේ ප්‍රදේශයේ දැක ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම එම හැදෙන තෘණ වර්ග හරිම අලංකාරවත් මනරම් පරිසරයක් අලංකාරවත් පරිසරයක් ගොඩනගනවා කෙටි කාලයක් වුණත්. මල් හටගෙන ප්‍රදේශය ඊටාම අලංකාරවත් පරිසරයක් ගොඩනගනවා. පෙඳපාසි ව්‍යාප්ත වෙනවා ඇතැම් ප්‍රදේශවල හිමින් වැතුණු ප්‍රදේශවල පෙඳපාසි වගේ දේවල් දැක ගන්න පුළුවන්. අඩු උෂ්ණත්වයට හේතු කොටගෙන ජෛව විවිධත්වය කියලා කියන්නේ අපි සරලවම කිව්වොත් එහෙම ජීවීන් අතර තියෙන විවිධත්වය කියන එක මේකේ දැක ගන්න අඩුයි ශාක සහ සත්ව අතර දෙකම හේතුව ගොඩක් විට සත්ව ප්‍රජාවනුත් කීපයක් ඉන්නේ ශාක ප්‍රජාවනුත් වර්ග වශයෙන් ගත්තම අඩු සංඛ්‍යාවක් තමයි දැක ගන්න හම්බෙන්නේ. හැබැයි අර පොඩි වියලි කාලය තුල අලංකාරවත් පසුබිමක් දැක ගන්න පුළුවන්. ඒක මේ ලෝකේ වෙනත් පරිසර පද්ධතියක දැක ගන්න බැරි වෙන අලංකාරවත් භාවයක් දැක ගන්න පුළුවන්. ඔබට දැක ගන්න පුළුවන් ඡායාරූපවලදී මල් හටගෙන ලෝකේ වෙනත් ප්‍රදේශයක දැක්ගත නොහැකි අත්දැකීමකට මේ ප්‍රදේශයේ අලංකාරවත් වෙනවා. සත්ව ප්‍රජාව ගත්තොත් එහෙම අඩු සත්ව කොටාස ප්‍රමාණයක් තමයි මේ ප්‍රදේශ ජීවත් වෙන්නේ. හේතුව සීතල කටුක පරිසරයට රොත්තු දෙන නැත්නම් අනුවර්තනය වුණ සීමිත සත්ත්ව සංඛ්‍යාවක් තමයි ඉන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම හිමබස්සා, පිනිමුවා, පෙන්ගුයින්, කෘමි විශේෂ ඊට අමතරව අර කෙටි වියලි කාලයට වෙනත් ප්‍රදේශ වලින් පැමිණෙන සංචාරක පක්ෂීන් වගේ සත්ත්ව ප්‍රජාවක් තමයි දැක ගන්න හම්බ වෙන්නේ. කෙසේ වෙතත් සීත සිතුව ඉතා කටුක වුවද වියලි කාලය නැත්නම් අර කෙටි කාලයක් තුල ලැබෙන ගිම්හානය මෙම පරිසර පද්ධතිය නැත්නම් මෙම බියෝමය ඊටාම අලංකාරවත් වටපිටාවක් ගොඩනගන සංචාරකය කරන්න හිත ඇති පිරිසට එහෙම
මේ පරිසරය අලංකාරවත් මනරම් දර්ශනයක් ගොඩනගනවා. මෙන්න මේ ආකාරයට අපගේ ප්‍රධාන බියෝම 7 අතරින් අවසාන බියෝම වෙන තුන්ඩ්‍රා බියෝම වලට අනුවර්තනය වුණු සත්ව ප්‍රජාවක්, වෘක්ෂලතා, ව්‍යාප්තිය, දේශගුණික ලක්ෂණ මේ ආකාරයට හඳුනා ගන්න පුළුවන්.